විකලාංග දන්ත රෝග නිවැරදි කරන ක්‍රම රාශියක් තියෙනවා. එතකොට විකලාංග දන්ත වෛද්‍යවරු යම්කිසි රෝගියෙක් පැමිණෙනයින් පස්සේ කරුණු කීපයක් සලකලා බලනවා. ප්‍රධාන වශයෙන්ම රෝගියාගේ වයස, සමහර ප්‍රතිකාර කළ යුතුද නැද්ද කියලා තීරණය කරනවා. දත්වල ප්‍රමාණය, දත්වල හැඩය, සමහරවිට ප්‍රතිකාර වල දත් ගැලවන්න අවශ්‍යද කියන කාරණා පිළිබඳව අවධානය යොමු කරනවා. ඒ වගේම තොල්වල පිහිටීම, විදුරු මස්වල පිහිටීම, දිවේ පිහිටීම, ඒ වගේ කරුණු රාශියක් විකලාංග දන්ත වෛද්‍යවරු සලකලා බලනවා. සමහර අවස්ථාවලදී අර මං කියවනේ දර කලින් ස්කෙල්ටල් ඩිස්ක්‍රිපන්සි කියලා කියන හකු ඇටේ තියෙන ගැටලු සම්බන්ධව විකලාංග දන්ත වෛද්‍යවරු විතරක් නෙවෙයි මුහුණ හා හනුකාශිත විශේෂම ශල්‍ය වෛද්‍යවරු දෙගොල්ලොම එකතු වෙලා ශල්‍ය කර්ම මගිනුත් නිවැරදි කරලා ඒකම විකලාංග දන්ත ප්‍රතිකාරات කරන අවස්ථා අපිට තියෙනවා. සාමාන්‍යයෙන් අපි මොන ආකාරවලින්ද ප්‍රතිකාර කරන්නේ කියලා විකලාංග රෝගය ගැන අපි කතා කරනකොට ඔයගොල්ලෝ අහලා තියෙනවා මේ කම්බිදානවා කියලා අපි කියන්නේ රිමූවබල් ප්ලේට් අපි භාවිතා කරනවා විකලාංග දන්ත රෝග නිවැරදි කරන්න. ඒ විතරක් නෙවෙයි අපි growth modification device යටි හනුව දැන් විශේෂයෙන්ම දරුවන්ගේ වර්ධනය වෙන අවධියේදී යටි හනුව ඇතුලේ තියෙනවා නම් ඉදිරියට ගන්න විශේෂ appliance අපි භාවිතා කරනවා. ඒ විතරක් නෙවෙයි යාලා ඇති braces කියලා. ඒ braces භාවිතා කරනවා. සමහර අය ඒ වෙනුවට ceramic braces, ඒ කියන්නේ දතේ කියන සුදු පාටින් යුක්ත braces භාවිතා කරනවා. තව ක්‍රමයක් තමයි lingual orthodontics. ඒ කියන්නේ ඒතොර අපි එළියට braces වැටෙන්නේ නැහැ. අපේ කට ඇතුලෙන් උඩසය ඇතුලෙන් braces දාන ක්‍රමවේදකුත් තියෙනවා. ඒකේ තව එකක් තමයි මේ clear liners therapy කියලත් ප්‍රතිකාර ක්‍රමයක් තියෙනවා.